ගම් වතුරෙන් පස්සේ යාළුවනේ දැඩි පාරිසරික හානියකට ලක් වෙලා තියෙනවා දැදුරුවයාවට ප්‍රදේශය වලට පේනවා ඇති මේ විදිහට පොල් ගස් ලොකු රුක්ෂ ගස් පවා ගලවගෙන ගිහිලා තියෙනවා වතුරට මේ හැරේ යාළුවනේ කලින් සම්පූර්ණම ලොකු පස් කන්දියක් තිබ්බ අර ඉස්සරහ පේනා වගේ මේ ළඟදී ආව ගම් වතුර තමයි සම්පූර්ණම විනාශ වෙලා තියෙන්නේ සම්පූර්ණ විනාශ වෙලා තියෙනවා මේ මන් දැන් ඉන්නේ ගැලවලා ගිය පොල් ගහක් උඩ ඉතින් අපි මේ බහැලා එහා අයුරට යන්න තමයි හදන්නේ වටෙන් යන්න වෙන්නේ පේනවනේ යන්න පුළුවන් වෙයිද බලමු අම්මේ ලෙසලා ගියොත් බඩුව තමයි මේ හරිය පට්ට ජඹුරයි යාළුවනේ වලට පේන ඇති අඩියක්වත් පේන්නේ නැහැ පරිස්සමට යන්න ඕන ලෙස්සලා ගියොත් ඉතින් ආයේ කෑලිවත් හම්බෙන්නේ නැහැ ඔයාලට පේනනේ යාළුවනේ ඉතින් මොනතරම් විනාශයක් ලක් වෙලා තියනවාද කියලා අන්න කොණ්ඩේ පිස්සා වගේ අද වැඩි ලැහත් වෙලා ඉන්නේ වීඩියෝ කරන්න ඉතින් ඉස්සෙල්ලා මම හිටියේ අර හරිය යාළුවනේ ඔය හරියෙන් තමයි දැන් පල්ලහැර බැහැගෙන ආවේ මේ හරිය තියෙන තඩි ගල්තලාව ගල්තලාව කිව්වට ගල්තලාවම නෙමෙයි වතුරට ගහන් ආවලු ගල් තමයි තියෙන්නේ ඉතින් පරිස්සමට යන්න ඕන වැටුනොත් ඉතින් ලෙලි යනවා මේ හැරේ පොඩි ගොඩ නැගිල්ලක් තිබ්බා ඒකත් ගලවගෙන ගිහිලා තියෙන යාළුනේ කොන්ක්‍රීට් එක විතරයි ඉතුරු වෙලා තියෙන්නේ මේ හරියෙන් අපිට බලා ගන්න පුළුවන් ඒ කියන්නේ දැන් අපේ දැදුරුවේ තියෙන ජල මට්ටම් බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ මේ හරිය නම් බහින්න බැරි තත්ත්වයක් තියෙන්නේ අපි බලමු වතුර සවුත් මේ හරියේ පොම්පගාරයක් තියෙන උඩ මේ තමයි ඉතින් යාළුවනේ අපේ දැදුරුවය පට්ට අවුවයි යාළුවනේ කොහොම හරි අපි එහා උරට යන්න ඕන එහා උරට ගිහිල්ලා vlog එකක් ගහන්න යන්නේ ඉතින් සුපිරියක් ඔයා තාම සෝලෝ ට්‍රැවලර් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා set වෙන්න අලුත් සුපිරිම vlog ටිකක් ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙනවා මම දැන් ඉතින් යාළුවනේ බැහැ ගන්න තමයි යන්නේ පරිස්සමට බැහැ ගන්න ඕන මගේ යාළුවා ආවා යාළුවත් YouTube channel එකක් පටන් අරන් තියෙන්නේ solo vibe 2 කියලා මං එයාගේ channel එකේ link එකක් දාන්නම් description එකේ එයාගේ channel එක subscribe පාරක් දාලා support එකක් දෙන්න වචනත් පැටලෙනා ඉතින් මේ කොහෙන්ද බැස්සේ බා අම්මට කොච්චරක් ජඹුරයිද
යයිද උක්කා හිතන්නේ ගල්ද ෂුවර්ද මේ දිගේද තෙමුණට නම් අවුලන්නේ මේ දිග ලෙස්සනවනේ බා වීඩියෝ එක නම් දාලා තියෙන්නේ අම්මේ දිගටම ගාලාද බා ඉඳගෙන වරෙන් ලෙස්සනවා මං ගලේ ඉඳන් බැස ඊට වැල්ල තියෙන්නේ මට සිරි අම්මේ තෙමුණ යාළුවනේ ඉතින් අවුලක් නැහැ දැනටම හරියට මිනක් විතර වතුර තියෙන වලට පේනවා ඇති අම්මට සිරි පා නාගෙනම යන්න තමයි ආවේ කොහොම හරි අවුලක් නැහැ ලයින් එන සම්පූර්ණයෙන්ම තෙමුණා අවුලක් නැහැ ඉතින් තව ටිකෙන් වේලිලා යනවා පට් අවුවක් නේ වැටෙන්නේ වේලි කලාපයක ඉන්නේ අපේ සෝලෝ වයිබ් ඉන්න එහා පැත්තේ අද ඔක්කොම මැනුවල් ස්ටික් එකෙන් කරන්න තියෙන්නේ අනිත් එක charge වෙලා නැහැ අර තියෙන අර පොඩි ගල් තලාව අතන හේවන ලයින් එකක් තියෙන එතන අවුල්ද එතන ගලක් නෑ මට ඕනේ පාලම පේන්නත් උන බා පොර කෙලින්ම මොකද්ද වීඩියෝ එක කොරලියෙක් අල්ලලා මම දැන් කන්න යන්නේ වැදලා කෙලින්ම කොරලියෙක් අල්ලලා දැදුරුවෙන් කන්න තමයි යන්නේ මේකෙන්ද ඕන එකක් බැලුවේ ඕන එකක් මාම කෙනෙක් අතන නානවා ඒවත් බැලුවේ ඔව් පොඩි පොඩි ඒවට කියන්නේ මේ සාමාන්‍ය මේ ග්‍රෑම් යාළුවත් ගේන්න යන්නේ යාළුවනේ අද සුපිරිම කුකින් වීඩියෝ එකක් තමයි. ඉතින් මටත් අද සපෝට් එක ඉතින් එන්නේ ගන්න නැතුව හිටියේ. එයා කිව්වම අයියේ වීඩියෝ එකක් ගහමුද කියලා ඉතින් මාත් ආවා. මේ හරිය තනකර ගල් තියෙන්නේ. ඔහෙට ගිහින් එන්නම් උතර නා බැලුවේ. වැඩන්නේ. මෙහෙමයි තියෙන අතරේ මෙහෙමයි අඩිපුරයි වැටෙන්නේ මේ. මොනවාද? මේ හරිය නම් නැති වෙන්න විදියක් නැහැ. නෑ නෑ ඉන්ඩිකේට් කරනවා ඒක. මැෂින් එකක් තියෙනවද? ඔව් පොඩ්ඩක් ගරන්න කියන්නේ එහෙම අහුනොත් තමයි මේ උඩ තියෙන ඒවා වැටුනොත් තමයි මේවා. අපි කොල්ලන්ද? කොල්ලන්ද? ආවිදින් බලන්න. ඔව් මේ කවුද මද්දුගේ පුතා? ඔව් ඔව්. හරියටම හරි. මද්දුගේ පුතා තමයි. කපාපු පළුව වගේ ඉන්නානේ. ඈ? මේ සම්පූර්ණ බලන්න. වැඩන්න මේක උඩ ඒවා ඉතින් වැටෙන්නේ. ඒවට තියෙනවා පුතා මේකේ. තියෙනවා අනිවාර්යයෙන්. මහන්සියලා හැවුවොත් ලයින් එක ගහන්න පුළුවන්. ඒකනේ මහන්සියලා හොයන්නේ. ඈ මම 2000 තමයි උතන බැලුවේ 2000 තමයි මට හම්බුනේ පොඩි නිලක් හම්බුනේ. පොඩි නිලක් හම්බුනේ. නැද්ද ඒක? 38 ඒ වෙලාව 38 10.
මැනික් තියනවා මේකේ. මැනික් තියනවා මේකේ. අපි වෙනම දවසක ගෙමු මැනික් පැත්තේ සබ්ජෙක්ට් එකක් ගහන්න. ඉතින් අද ට්‍රැවල් ව්ලොග් එකක් ගෙනාවේ. මේ ඉතින් ඉල්ලම් පාරක් එහෙම ලයින් වෙන්න පුළුවන්. පට්ට ගල් ගොඩයක් තියෙන ගහගෙන ඇවිල්ලා ගම් වතුරට. මේ හරි ඉතින් නැති වෙන්න බෑ බොහෝ දුරට පොඩි එකක් හරි ලයින් කරගන්න පුළුවන් ඇවිල්ලා මෙයා කරොත්. දැන් අද අපි මැනික් ගරන්න නෙමෙයි නේ ආවේ වීඩියෝ එකක් ගහන්න ආවේ. channel එකේ views අනමන ඔක්කොම බහැලා තියෙන්නේ යාළුවනේ. වීඩියෝ එක හොඳයි නම් like එකක් subscribe පාරක් දාලා comment එකක් දාන්න. හරිය නම් කියාවලුනේ පතම ගල් තියෙන්නේ. පරිස්සමට යන්න ඕන කකුල් දෙලියනවා නැත්නම්. වතුර පාර සැරයි. පාලට පේනවා ඇති. වතුර පාර පට්ට සැරයි පොඩ්ඩයි තියෙන්නේ. ඉතින් මේ හරිය තියෙන්නේ දණියක් විතර වගේ වතුර. ඒ වුණාට පට්ට සැරයි. යාළුවෙක් කෙනා පිටපැත්තේ මගේ තව channel එකක් තිබ්බ යාළුවනේ නිපුල් ලක්ෂයන් කියලා. channel එකට copyright strike තුනක් වැදිලා ඒ channel එක remove වුණා. ඉතින් කමන්නේ මේ channel එක හරි තියෙනවා match එකක් ගහගන්න කොහොම හරි support එකක් දෙන්න කියලා ඉතින් ආදරෙන් ඉල්ලනවා. මේ හරි මැනික සෙට් එකද අපි මැනික් ගරන්න බඩු ටික අරගෙන ආවේ නෑ. පින තියනවා නම් ඉතින් යාළුවනේ මෙතනින් හරි නිලස් සෙට් වෙන්න ඉඩ තියෙනවා. කොතනද වීඩියෝ එක ගහන්නේ? කොතනද ගහන්නේ? වීඩියෝ එක? වීඩියෝ එක ගහන්නේ කොහෙන්ද? මේක තමයි අතර නානවනේ මකල්ටි. මේ කොටේ උඩ හොඳයි නේ. කොටේට ගිහින් ගන්නවා නේ. කොටේ ඇවිලයිද තෙතත් එක්ක? කැමරා වැල්ලු හැකි. දර ගෙනාවද? දර ගෙනාවද? දර. එහෙනම් මේ උඩින් මේ හරියෙන් ටිකක් බලලා ගමු බා. යාළුවා දර ගෙනල්ලත් නෑ යාළුවනේ. දරත් හොයා ගන්න වෙනවා. අවුල නැහැ. දර නම් තියනවා ඉතින්. ගම් වතුරට ගහගෙන ආපු කොට කෑලි පේනවනේ. සයිස් එක අද ඉතින් වීඩියෝ එක බොහෝ දුරට දික් වෙයි. අරයාගේ වීඩියෝ එකත් රෙකෝඩ් වෙනවා. මතක නැතුව එයාගේ channel එකේ link එකත් මම දාලා තියන්නම් description එකේ පළවෙනි comment එකේ pin කරලා තියන්නම්. solo vibe 2 කියලා ඉන්නේ. කැමති කට්ටිය වීඩියෝ එක බලලා subscribe පාරක් දාලා support එකක් දෙන්න. ඒ මල්ලිත් ඉතින් support එක දෙනවා මට. වීඩියෝ එක ක්ලියර්වත් තියෙනවද දන්නේ නැහැ. ඒ තරම් අද පට්ට රස්නේ අවුවත් වැඩි. ගසුත් නෑ ළඟපාත. අර එහා පැත්තෙන් තියෙන අපේ මහින්ද මහත්තයා හදලා දුන්නු පාර. පාර නෙමෙයි පාලම. සෝරි යාළුවා. වතුර වැඩි වෙනවද දන්නේ? පේනවද ඔයාලට පේනවා ඇති. සාමාන්‍යයෙන් කට්ටිය කියන ඩෑම් එක ඇරියොත් වතුර වැඩි වෙනවා නම් මෙහෙම පෙන දානවා කියලා තියෙනවා. මේ හරි පෙන දානවා. වාරිය පොළ ඩෑම් එකෙන් තමයි යාළුවනේ ඉතින් වතුර එන්නේ අපිට.
මෙතන විතරයි පොඩි ගහක් හරි තියෙන්නේ. අරයා එතන සෙටප් කරගන්න ගමන් ඉතින් මෙතනට චුට්ටක් වෙලා ඉඳලා යනවා. කලින් නම් මේ ගස් තිබ්බ හේවන තැන් ගස් ඔක්කොම ගලවගෙන ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ගම් වතුර දැම්මට පස්සේ මම මේ ආවමයි එන්න බැරි වුණා ජොබ් එකත් එක්ක. නැත්තම් මේ හරිය ගස් ගොඩක් තිබ්බා. ඔයාට එන්න පුළුවන් මේක මම අර මාල් වල ફોකස් කරන්න. යාළුවාගේ වීඩියෝ එකට සපෝට් එකක් දෙන්න යන්නේ. बाट देख गलो गलो नाचट නැත්නම් बाट देख යනවා. මම අද කැම් එකට දාන ගාඩ් එක ගෙනාවේ නෑ. නැත්නම් ඔයාලට වතුර යට කිමිදිලා ෆොටෝ එකක් ගහන්න තිබ්බා, වීඩියෝ එකක් අරන් එන්න තිබ්බා. මම අද ඒක අරගෙන ආවේ නෑ. මේ හරියෙන් එන්න පුළුවන් වෙයිද බා? දැන් ඉතින් අපි කොහොම හරි කොරලි දෙන්නේ තුන් දෙනෙක් අල්ල ගන්න ඕන. මේ වගේ ඉන්නවා ඇති කියලා හිතනවා. අම්මේ මේ හරි අඩිය පේන්නේ නැහැ බම්. එන්න පුළුවන් වෙයි නේ. පරිස්සමට යන්න ඕන. වතුර වැඩි නැද්ද දන්නේ නැහැ. පේනේනවනේ බා. අම්මා වතුර රස්නේ. කැම් එක මොන හරි වුණාද? හරියට මිනක් විතර තියෙන යාළුවනේ වතුර. අම්මේ හරි ඉතින් යාළුවනේ දැන් මම යාළුවාගේ වැඩේට සපෝට් එක දෙන්න ඕන හින්දා වීඩියෝ එක මෙතනින් චුට්ටක් රෙකෝඩ් කරන එක නවත්තන. යාළුවට හෙල්ප් එක දීලා ආයේ වීඩියෝ කරන්න. මම මේ ගලට නගින්න තමයි යන්නේ. ලෙසල වැටේ දන්නේ මේ හරි පතුල පේන්නේවත් නැහැ. ජබුර ඇති කියලා හිතනවා.
යාළුවා ගියා යාළුවනේ දර ටිකක් හොයන් ඉන්න. අතන තමයි අපි සෙටප් එක ගහලා තියෙන්නේ. බලමු යා එනකන් ඉතින් මට මෙතන ඉන්න වෙනවා. ඔය ඉස්සරහා පේන ගල් ලයින් එකේ තමයි පේන ඇති වලට මේ හරිය. ඒ හරිය තමයි සෙටප් එක ගහන්න තියෙන්නේ. වහින ලකුණක් නම් පේන්නේ නැහැ. අවුව තමයි තියෙන්නේ. වීඩියෝ එක ක්වොලිටි දන්නේ නැහැ රෙකෝඩ් වෙනවා. ඔය විදිහට තමයි අද ට්‍රැවල් ව්ලොග් එක තියෙන්නේ. කියන්නේ මේක නිකන් ඩේ ව්ලොග් එකක් වගේ යන්නේ. මට තාම අපේ පැත්තේ බලන්න තැන් තියෙනවා යන්න ටයිම් එකක් නැහැ. දැන් අවුරුදු ළඟයිනේ. අවුරුදු පහු වෙලා හිමීට ඔය ට්‍රැවල් පැත්තට යමු. එතන ඉතින් මේ වගේ ව්ලොග් තමයි අරගෙන ඉන්නේ. සබ්ස්ක්‍රයිබ් කරලා සපෝට් එකක් දෙන්න. ඔය ටික තමයි ඉතින්. වැටුනොත් ඉතින් බඩුම තමයි. අඩියක්වත් පේන්නේ නැහැ. මං හිතන්නේ මෙතන ජඹුරයි. මේ හරිය නම් පේනවා යට ගල් දිනන. ෂෝට දාන ආවිහින්ද අවුලක් නැහැ. අවුව තමයි අවුල. කෙලින්ම බෙඩිට් නැහැ. අමුවටම දාන්නේ වීඩියෝ. ඒ හින්දා ඉතින් ඔයාලට පේනානේ. මේ හරිය හේවන ගස් තිබ්බා අර මං කලින් කිව්වා වගේ. මේ හරිය ඇවිල්ලා ඔය දැන් අලුත් අවුරුද්දට කට්ටිය පාටි එහෙම දාන ෆැමිලි පිටින් ඇවිල්ලා. අර ඉස්සරහා තමයි තියෙන්නේ. මේ හරිය තිබ්බ ලොකු කුබුක් ගස්. සම්පූර්ණම ගම් වතුරට ගලවගෙන ගිහිල්ලා තියෙන්නේ. මං ඔයාලට වීඩියෝ එකේ පෙන්නුවා. ඔය පේනානේ පිටිපස්සෙන් පේන ගලවගෙන ගිහිල්ලා තියෙන ගස් තමයි ඔය තියෙන්නේ. කොණ්ඩෙත් කපා ගත්තා ඊයේ. හරි ඉතින් මේ වීඩියෝ එක අවුරුද්දට කලින් ඔයාලට බලන්න පුළුවන් වෙයි. මම සාමාන්‍යයෙන් සිකුරාදා 6:00 7:00 අතර තමයි වීඩියෝ දාන්නේ. වීඩියෝ එකේ හොඳ නරක කමෙන්ට් එකක් දාන්න. ඔය විදිහට තමයි මාළු අල්ලන්න පුළුවන් කෙලින්ම බිලි පිටක් හරි යොතක් හරි අරන් ආවා නම් අපි වට මොකුත් නෙලා ආවේ නෑ. මේ අරය ගානම් පොඩි ගැජට් එකක් තියෙනවා. මාළු දෙන්නේ 3 දෙනෙක් අල්ලයි. මට ඉතින් ඒකට සම්බන්ධ වෙන්න බෑ. මම ඉතින් මෙහෙම ඉන්න. එයාගේ channel එකත් subscribe කරලා support එකක් දෙන්න. solo wipe 2 කියලා ඉන්නේ. පරිස්සමට ආය යන්න ඕන. මම හිතන්නේ යාළුවා දර හොයන් ආවා. මේ